පුතා අපි මෙතන කතා කරන්න යන්නේ හරිම ක්‍රූෂල් එක. ගොඩාක් ළමයි මගෙන් අහලා තිබ්බා මේ පාරේ එලෝ රිසල්ට්ස් ආව. සර් අපිට මොකක් වෙයිද මේ AI එක්ක? ඔන්න ලොකුම ක්‍රූෂල් ඉෂුව එක. සර් අපේ ජොබ් නැති වෙයිද? මේක පුතා මේ සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ළමයි විතරක් අහන එකක් නෙමෙයි. ආර්ට්, කොමර්ස්, ටෙක්නොලොජි, ෆිසිකල් සයන්ස්, බයොලොජිකල් සයන්ස් හැම ළමයෙක්ම. පුතා උත්තරේ මුලින්ම මෙහෙම කියන්න. AI එක්ක ඔයාගේ වැඩ ලේසි කරනවා. ඒක කිසිම කතාවක් නෑ. ඒ වගේම AI එක්ක ඉන්නේ නැතුව ඉස්සර ඒ තිබ්බ පුතා අපි කිව්වොත් එimhe ට්‍රැඩිෂනල් විදියට ගතානුගතික විදියට ඉන්න හැදුවොත් ඔයාලට සර්වයිව් වෙන්න බෑ. හැබැයි මතක තියාගන්න AI එක්ක මේ වෙලාවේ අපි එක්ස්පීරියන්ස් කරන ලොකු ඉෂුව එකක්. ඔයා ඉස්සර අර කාර්මික විප්ලවය කියලා එකක් ඉතිහාස පොතේ ඉගෙන ගත්ත මතකද? අවුරුදු ගානකට කලින් ඒ කාලේ ජොබ් නැති වුණා කියලා. පුතා ඒ කාලේ තමයි මේ එන්නේ. මේ අපි AI රෙවලූෂන් එක ඇතුළේ ඉන්නේ. අපිට සිද්ධ වෙනවා මේකට මූුණ දෙන්න. අපිට සිද්ධ වෙනවා මේකට ෆේස් කරන්න. මේ ෆේස් කරන එක ඇතුළේ අපිට ඩෙෆිනීට්ලි ඔය ඉෂුස් වලට දකින්න හම්බෙනවා. මේ වෙලාවෙත් Microsoft එක ඇතුළේ දකින්නවනේ ඔය කත් මතක තියාගන්න. හැබැයි AI වල තියෙන දේවල් පාවිච්චි කරලා අනිත් අයට වඩා හරීම ඉක්මනට උඩට එන්න පුළුවන් ඔයාට. ඔයා හිතන්නවා මියුසිෂියන් කෙනෙක් කියලා? පුතා AI යූස් කරලා ඉවර වෙලා ඔයාට ඔයාගේ වැඩ ටික ලේසි කරගන්න පුළුවන්. ඉතින් ඕක හැමෝටම තියෙනවා. අපි මෙන්න මෙහෙම කතා කරන්නකොද? AI එක්ක තියෙන ප්‍රශ්නේ මොකක්ද? AI එක්ක ඔයාට වැඩ කරන එක ලේසි වෙලා තියෙනවා. AI ඒජන්ට් කෙනෙක් තියෙනවා මැනස් කියලා. මම ලංකාවේ කතා කරනවා කිහිප දෙනෙක් දැක්කා. ගොඩක් අය කතා කරනවා තාම දැක්කේ නෑ. මම මගේ IT කෝස් එක ඇතුලේ මැනස් AI ඒජන්ට් එකේ වැඩ කරන හැටිත් කියලා දෙනවා. ඇයි ඒ? ඉස්සරහට AI ඒජන්ට්ලා එක්කම වැඩ කරන විදිහ අනිවාර්යයෙන් වැදගත්. මොකද AI ඒජන්ට්ලා කියන එක එහෙම ඉගෙන ගන්න හම්බෙන්නේ ඔය රොබොටික්ස් වල එහෙම නැත්නම් ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වල ඔය නියුරල් නෙට්වර්ක් ෆයර් වෙන විදිහ ඔය ගැන ඉන්ජිනියරින් වල ඉගෙන ගන්න අයට විතරමයි සාමාන්‍යයෙන් ඔය කතා කරන්න ගොඩක් වෙලාවට ලැබෙන්නේ. ඉතින් ඒව ගැන දැනුමක් එක්කයි මම පුතාලාට කියන්නේ. පුතා මතක තියාගන්න ඔයා මොන විෂය ධාරාවක් යටතේ ඉගෙන ගත්තත් ඔයාගේ වැඩ ටික ලේසි කරගන්න ගොඩක් පුළුවන්. හැබැයි ඔයා ඒව නැතුව AI නැතුව ඔහෙම වැඩ ටික කරන් යනවා. දැන් බලන්නකෝ ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා AI නැතුව වැඩ ටික කරනවා කියලා. කලර් සයිකොලොජි ටික දන්නවනම් හරිද? කලර් සයිකොලොජි ටික දන්නවනම් ඔයා ඒකේ තියෙන බේසික් තියරිස් ටික දන්නවනම් එලිමන්ට්ස් ටික දන්නවනම් ලේඅවුට්ස් කම්පොසිෂන් ගැන දන්නවනම් අවුලක් නෑ. ඔය ටික දුන්නාට පස්සේ AI එකෙන් ජෙනරේට් කරලා දෙනවා ඉමේජ් එක. ඒක එහෙම් පිටින්ම දෙන්න ඕනේ නෑ ක්ලයන්ට්. ඒක අරගෙන ඉවරලා ඒක දිහා බලලා ඉවරලා ඔයාට ඔයාගේ ක්‍රියේෂන් එකක් කරන්න පුළුවන්. ඒක හැමෝටම මෙහෙම තමයි. ඔය දැන් මෙඩිකල් ෆීල්ඩ් එකේ හිතන්නකෝ පේෂන්ට් කෙනෙක් එනවා. පේෂන්ට තියෙන ලෙඩේ මොකක්ද කියලා අපිට හරි ඩයග්නෝස් කරගන්න අමාරුයි කියලා හිතන්නකෝ. AI එකට දෙනවා අපි මෙන්න මෙහෙම තමයි කතාව කියලා. AI වල හැලුසිනේෂන් කියලා එකක් තියෙනවා. ඒ හැලුසිනේෂන් පාර්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ AI වරද්දන ඒවා තියෙනවා. ඒකට තමයි අපි අර මිනිස්සෙක්ව මෙතෙන්ට සම්බන්ධ කරගන්නේ. එතකොට ඔයා විෂයේ දක්ෂයෙක් වෙලා AIත් සම්බන්ධ කරගත්තොත්, විෂයේ දක්ෂයෙක් වෙලා AIත් සම්බන්ධ කරගත්තොත් ඩෙෆිනිට්ලි ඔයාට පුළුවන් අර තියෙන ප්‍රශ්නේ මොකක්ද මෙන්න මේ තමයි වෙන්න පුළුවන් රෝග ටික මෙතනින් එකක් වෙන්න ඕනේ මේක එහෙම නැත්තම් මොනවද වෙන්න තියෙන්නේ එහෙනම් මෙතනින් එකක් තමයි මේක කියලා ගන්න පුළුවන් AI ඒජන්ට්ලා ගත්තාම තවත් ඕක ලේසි වෙනවා AI ඒජන්ට් ඔයාට තියෙන සම්පූර්ණ වැඩේ කරනවා එහෙනම් මතක තියාගන්න විෂය දක්ෂයෙක් නොවි එළියට එන කෙනෙක් තාක්ෂණය නැතුව එළියට එනවා නම් මතක තියාගන්න මොන විෂය ධාරාව වුණත් ඉස්සරහට ඉන්න බෑ තව අවුරුදු 4ක් ඇතුලේ ලංකාවේ මේ ලෝකෙ කිසිම තැනක පවතින්නට බෑ මේ වෙලාවේ ලෝකේ ලොකු චේන්ජස් ටිකක් වෙනවා ඩ්‍රෝන්ස් එහෙම යූස් කරලා ඉවර වෙලා ඕගොල්ලෝ දන්නවා සම්පූර්ණයෙන්ම කල්ටිවේෂන් එක සම්බන්ධ වෙලා තියෙනවා මේවා ඇතුළෙත් AI ට්‍රැකින් මේවා හැම එකක්ම සම්බන්ධ වෙලා තියෙනවා එතකොට මේ දේවල් වලින් තොරව ඔයා ඉස්සරහට යන්න හිතන්නවත් එපා හැබැයි මතක තියාගන්න මේවා කතා කරන ගොඩාක් අය මේ වචන කිව්වට මේවා තියෙන ඉනර් තින්කින් එක දන්නේ නැහැ ඩීප් තින්කින් එක දන්නේ නැහැ ඔහෙ කොහෙන් හරි වචන ටිකක් කොපි කරගෙන කියනවා එහෙම නෙමෙයි අපි ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එකට ඉංග්‍රීසි IT හදන තැනදී ඊට පස්සේ අපි වෙනම ෆ්‍රී කෝසස් දෙකක් දෙනවානේ ඉංග්‍රීසි IT කියලා ජොබ් එකට ඕන වෙන ටික මේකෙදි කරන්නේ ඔය තියෙන හැම වෙලෙම අප්ඩේට් කර කර එන එකට හරියට කියලා දෙනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙලා වැටික් කරගන්න